අපි අද සාකච්ඡා කරන්නේ භූගෝල විද්‍යාව සාමාන්‍ය පෙළ 2019 ප්‍රශ්න පත්‍රයට අදාළව දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසයි. දෙවන කොටසෙහි දෙවන ප්‍රශ්නයෙහි පළමු රෝම ඉලක්කමෙන් අපෙන් අහන්නේ පෘථිවි වායුගෝලයේ ස්තර අතුරින් සියලු කාලගුණික සංසිද්ධීන් හටගන්නා ස්තරයේ නම. පෘථිවි වායුගෝලයේ ප්‍රධාන ස්තර හතරකට බෙදෙනවා. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝගෝලය සහ තාපගෝලය වශයෙන්. මේ සියලු කාලගුණික සංසිද්ධීන් හටගන්නා ස්තරය වන්නේ පරිවර්තී ගෝලයයි. සිම්පල් B ප්‍රශ්නය. ඉතා අධික උෂ්ණත්වයක් ඇති ස්තරයේ නමද අනුපිළිවෙලින් ලියා දක්වන්න. ඉතා අධික උෂ්ණත්වයක් ඇති ස්තරය වන්නේ තාපගෝලයයි. රෝම ඉලක්කම් අංක 2. මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ඉතිරිව ඇති මිරිදිය ජලයේ ගුණාත්මක භාවය අඩුවීම කෙරෙහි බලපා ඇති හේතු 3ක් සඳහන් කරන්න. මිරිදිය ජලයේ ගුණාත්මක භාවය අඩුවීමට බලපාලා තියෙන හේතු විදියට කර්මාන්ත සඳහා යොදා ගන්නා ජලය අපවිත්‍ර ජලය ලෙස ජලාශවලට එකතු කිරීම, ඒ වගේම ජල මූලාශ්‍රවලට කැලිකසල බැහැර කිරීම, ගොඩබිමට අක්‍රමවත්ව කැලිකසල බැහැර කිරීම සඳහන් කළ හැකියි. රෝම ඉලක්කම් අංක 3. වනාන්තර විනාශ වීම ජෛවගෝලීය උපපද්ධතියෙහි පැවැත්ම කෙරෙහි බලපාන ආකාරය කරුණු 3ක් ඇසුරින් පැහැදිලි කරන්න. වනාන්තර විනාශ වීම ජෛවගෝලීය උපපද්ධතිය කෙරෙහි බලපාන්නේ පළවෙනි කරුණ විදියට සත්ව වාස භූමි විනාශ වීම, දෙවෙනි කරුණ විදියට මතු පිටපස සේදී යාම, තුන්වෙනි කරුණ විදියට පස නිසරු වීම සඳහන් කළ හැකියි. තුන්වන ප්‍රශ්නය. යාබද සිතියමේ රබර් වගාව සඳහා වැදගත් වන අංක 1 සහ 2 දක්වා ඇති දිස්ත්‍රික්ක අනුපිළිවෙලින් නම් කරන්න කියනවා. අංක 1 දක්වලා තියෙන්නේ අංක 1 දක්වා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයයි. අංක 2 දක්වා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයයි. රෝම ඉලක්කම් අංක 2. ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය වර්තමානයේ මුහුණ පා ඇති ගැටලු 3ක් සඳහන් කරන්න. පළමු ගැටලුව විදියට බිම් ඒකකයකින් ලැබෙන අස්වැන්න අඩුවීම, දෙවන ගැටලුව කිරිකපන්නන්ගේ හිඟය, තුන්වන ගැටලුව විදියට නියමිත මිලක් නොමැති වීම සහ මිල උච්චාවචනය වීම දැක්විය හැකියි. ඒ වගේම රබර් ඉඩම් වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමත් රබර් කර්මාන්තයේ වර්තමානයේ මුහුණ පා ඇති ගැටලුවක්. රෝම ඉලක්කම් අංක 3. රබර් අමුද්‍රව්‍යයක් විදියට අපනයනය කිරීම වෙනුවට දේශීය කර්මාන්තවලට යොදා ගැනීම හා නිමි භාණ්ඩ ලෙස අපනයනය කිරීම මගින් ලංකාවේ ආර්ථිකය සංවර්ධනයට හේතු වන ආකාරය කරුණු 3ක් ඇසුරින් පැහැදිලි කරන්න තියෙනවා. පළවෙනි කරුණ විදියට රැකියා උත්පාදනය, දෙවෙනි කරුණ විදියට රැකියා නියුක්තිය නිසා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම, තුන්වන කරුණ විදියට මෙරටට අවශ්‍ය භාණ්ඩ නිපදවීම මගින් භාණ්ඩ ආනයනය කිරීමට වැය වන මුදල් ඉතිරිවීම සඳහන් කළ හැකියි. හතරවන ප්‍රශ්නය. පළමු රෝම ඉලක්කමෙන් අහන්නේ ජලය හැරුණු විට විදුලි බල උත්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිත කෙරෙන බලශක්ති ප්‍රභව දෙක නම් කරන්න. ඛනිජ තෙල් සහ ගල් ලඟුරු. රෝම ඉලක්කම් අංක 2. බලශක්ති පරිහරණයේදී මතුවන ගැටලු 3ක් සඳහන් කරන්න. බලශක්ති පරිහරණයේ මතුවන ප්‍රධාන ගැටලුවක් ලෙස
පිරිවැය අධික වීම සඳහන් කළ හැකි. දෙවන ගැටලුව විදියට පරිසර දූෂණය සඳහන් කළ හැකි. තුන්වන ගැටලුව විදියට ඇතැම් බල ශක්ති ක්ෂය වෙමින් පැවතීම දැක්විය හැකි. රෝමිලක්කං අංක 3. බල ශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීම මගින් අත්වන වාසි තුනක් විස්තර කරන්න. පළමු වාසිය විදියට විදේශ විනිමය ඉතිරි කරගත හැකි වීම. දෙවන වාසිය විදියට පරිසර හානි අවම වීම. තුන්වන වාසිය විදියට ඉතිරිවන මුදල් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යෙදවිය හැකි වීම සඳහන් කළ හැකියි. පස්වන ප්‍රශ්නය. අතීතයේ යුරෝපා රටවල දියුණුවට පත්ව පැවති නැවතැනීමේ කර්මාන්තය වර්තමාන ලෝකයේ ප්‍රමුඛ නිෂ්පාදන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. රෝමිලක්කං අංක 1න් අපෙන් අහන්නේ අතීතයේ යුරෝපා රටවල නැවතැනීමේ කර්මාන්තය දියුණු වීමට බලපා ඇති හේතු දෙකක්. පළමු හේතු විදියට රාජ්‍ය අනුග්‍රහය දැක්විය හැකියි. දෙවන හේතුව ලෙස මුදල් ආයෝජනය කර හැකි ධනවතුන් එරට සිටීම සඳහන් කළ හැකියි. ඒ වගේම නිෂ්පාදනයට අවශ්‍ය දැව හා වාණි පහසුවෙන් ලබාගත හැකි වීමත් යුරෝපා රටවල නැවතැනීමේ කර්මාන්තය දියුණු වෙන්න බලපෑවා. රෝමිලක්කං අංක 2. නැවතැනීමේ කර්මාන්තය සම්බන්ධ නූතන ප්‍රවණතා තුනක් සඳහන් කරන්න. නැවතැනීමේ කර්මාන්තය සම්බන්ධ නූතන ප්‍රවණතා විදියට පළමු ප්‍රවණතාවය වන්නේ ප්‍රවාහනය කරන භාණ්ඩ හෝ සේවාව අනුව සුවිශේෂ යාත්‍රා නිෂ්පාදනය කිරීම. දෙවන ප්‍රවණතාවය විදිහට අපිට සඳහන් කළ හැකි ප්‍රමාණයෙන් අතිවිශාල අධි සුඛෝපභෝගී මගීනැව් නිෂ්පාදනය කිරීම. ඒ වගේම තුන්වන කරුණ විදියට යාන්ත්‍රික ශ්‍රමය බහුලව භාවිතා කිරීම සඳහන් කළ හැකි. නිදසුන් ලෙස රොබෝ තාක්ෂණය. ඊට අමතරව නැවතැනීමේ කර්මාන්තය සම්බන්ධ නූතන ප්‍රවණතාවක් වන්නේ විවිධ කාර්යයන් සඳහා සුවිශේෂී වූ නැව් නිපදවීමයි. නිදසුන් ලෙස යුද කටයුතු, සාගර ගවේෂණ, ධීවර, පුස්තකාල, රෝහල් සඳහා නැව් නිෂ්පාදනය කිරීම. රෝමිලක්කං අංක 3 සිම්පල් ඒ කොටස. ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ මෑත කාලීන වර්ධනයට හේතු දෙකක් පැහැදිලි කරන්න. ලංකාවේ බෝට්ටු කර්මාන්තය වර්ධනය වෙන්න බලපාලා තියෙනවා. පළමු කරුණ විදියට අපිට සඳහන් කරන්න පුළුවන් ධීවර කටයුතු පුළුල් වීම. දෙවැනි කරුණ විදියට ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ වර්ධනය සඳහන් කළ හැකියි. ඒ වගේම ශ්‍රී ලංකාවේ බෝට්ටු සඳහා විදේශ ඉල්ලුම වර්ධනය වීමත් මෙරට බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ මෑත කාලීන වර්ධනයට හේතු වෙලා තියෙනවා. B කොටස ලෝකයේ නිෂ්පාදන කර්මාන්ත සම්බන්ධ අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලුවක්. අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලුවක් විදියට දිගු කාලීන භාවිතය නිසා ක්ෂය වෙමින් පැවතීම දැක්විය හැකියි. වෙළඳපොළ ආශ්‍රිත ගැටලුවක් ලෙස තරඟකාරී වෙළඳපොළ හේතුවෙන් ප්‍රචාරණ කටයුතු සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවීම සඳහන් කළ හැකියි. ඒ වගේම විවිධ භාණ්ඩ ආදේශක වෙළඳපොළට පැමිණීමත් වෙළඳපොළ ආශ්‍රිත ගැටලුවක්. හයවන ප්‍රශ්නය. රෝමිලක්කං අංක 1 ඒ කොටස. කටුක දේශගුණික සාධකවල බලපෑම නිසා අප්‍රිකාවේ ජනහීන ව්‍යාප්තියක් ඇති ප්‍රදේශයක්. සහරා කාන්තාරය කටුක දේශගුණික සාධකවල බලපෑම නිසා අප්‍රිකාවේ ජනහීන ව්‍යාප්තියක් ඇති ප්‍රදේශයක්. ඒ වගේම අප්‍රිකාවේ කොංගෝ වනාන්තරය, කලහාරි කාන්තාරයත් මේ සඳහා පිළිතුරු විදියට දැක්විය හැකියි.
B කොටස රළු භූ විෂමතාව බලපෑම නිසා ආසියා මහද්වීපයේ ජනහීන ව්‍යාප්තියක් ඇති ප්‍රදේශයක්. නම් කරන්න. ආසියා මහද්වීපයේ රළු භූ විෂමතාවය නිසා ජනහීන වී ඇත්තේ හිමාලය කඳුකරයයි. රෝමිලක්කම් අංක 2 ඒ කොටස සංවර්ධනය වෙමින් පවතින රටවල ජනසංඛ්‍යා වර්ධනය වේගවත්ව සිදුවීම නිසා එම රටවල් මුහුණ පාන ගැටලු දෙකක්. එක ගැටලුවක් විදිහට සඳහන් කළ හැකි වැඩිවන ජනසංඛ්‍යාවට සාපේක්ෂව සම්පත් වැඩි නොවීම. දෙවන ගැටලුව විදිහට රැකියා වියුක්තිය ඉහළ යාම. තුන්වන ගැටලුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් සංවර්ධනයට බාධා ඇතිවීම. B කොටස සංවර්ධිත රටවල බෙහෙවින් අඩු ජනසංඛ්‍යා වර්ධනය නිසා එම රටවල් මුහුණ පාන ගැටලු එකක් සඳහන් කරන්න. වියපත් ජනසංඛ්‍යාව ඉහළ යාම එක ගැටලුවක් විදිහට සඳහන් කළ හැකියි. ඒ වගේම ශ්‍රම හිඟයකට මුහුණ පෑමත් එක ගැටලුවක්. හෙලෝ වීඩියෝ වලට කතා කරන්නේ හොති වගේ දැන්. රෝම ඉලක්කම් අංක 3 ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යුහය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු 3ක් දක්වා ඉන් එකක් විස්තර කරන්න. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යුහය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු විදියට වියපත් ජනසංඛ්‍යාව වැඩිවීමේ ගැටලුව සඳහන් කළ හැකියි. ඒ වගේම බාල වයස් ජනසංඛ්‍යාව අඩුවීම තවත් ගැටලුවක්. තුන්වන ගැටලුව විදියට ජනසංඛ්‍යාවේ පුමිතිරි අනුපාතය වෙනස් වීමත් දැක්විය හැකි. ස්ත්‍රීන් සංඛ්‍යාව වැඩිවීම එමගින් ශ්‍රම බලකායට ඇතිවන බලපෑම යැපෙන්නන් වැඩිවීම ප්‍රජනන වයසේ ස්ත්‍රීන් වැඩිවීම නිසා ජනසංඛ්‍යාව ඉහළ යාම විස්තර කළ හැකියි. හත්වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනය තුළින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන මූලික අරමුණ කුමක්දැයි සඳහන් කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනය මගින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන මූලික අරමුණ වන්නේ විවිධ ප්‍රදේශවල ඇති සම්පත් හා භෞතික පරිසරය ප්‍රයෝජනයට ගනිමින් විෂමතාව අවම වන පරිදි මානුෂ සුබසාධනය සඳහා කටයුතු කිරීමයි. රෝම ඉලක්කම් අංක 2 ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති 3ක් නම් කරන්න. ව්‍යාපෘත විදියට ජනසවිය, සමෘද්ධිය, දිවි නැගුම සඳහන් කළ හැකියි. ඒ වගේම වර්තමානයේ පවතින අස්වැසුම වැඩසටහනත් සඳහන් කළ හැකියි. රෝම ඉලක්කම් අංක 2 රෝම ඉලක්කම් අංක 3 ශ්‍රී ලංකාවේ මහා මාර්ග හා දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග 3ක් නම් කර ඒවා රටේ සංවර්ධනයට හේතු වී ඇති ආකාරය පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ මහා මාර්ග හා දුම්රිය මාර්ග සංවර්ධනයට මෑතදී ගෙන ඇති ක්‍රියාමාර්ග විදියට අධිවේගී මාර්ග ඉදිකිරීම, පවතින මහා මාර්ග පුළුල් කිරීම, ගුවන් පාලම් ඉදිකිරීම, භූගත උමම් මාර්ග ඉදිකිරීම සඳහන් කළ හැකියි. ඒවා රටේ සංවර්ධනයට හේතු වී ආකාරය දැක්වීමේදී කාලය ඉතිරිවීම, ඉක්මනින් භාණ්ඩ ප්‍රවාහනය, ඉන්ධන භාවිතය අවම කර ගැනීමට හැකිවීම සඳහන් කළ හැකියි.
අටවන ප්‍රශ්නය. මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑමෙන් තොරව හටගන්නා ස්වාභාවික උපද්‍රව දෙකක් නම් කරන්න. සුනාමි, සුළි සුළං, භූමිකම්පා, අකුණු සැර වැනි ස්වාභාවික උපද්‍රව වලින් දෙකක් සඳහන් කළ හැකියි. රෝම ඉලක්කම් අංක 2 ABC වලින් දක්වා ඇති දිස්ත්‍රික්කවලට ප්‍රබලව බලපාන ස්වාභාවික උපද්‍රවය අනුපිළිවෙලින් නම් කරන්න. ඒ අක්ෂරයෙන් දැක්වෙන්නේ කළුතර සහ රත්නපුර. කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ප්‍රබලව බලපාන්නේ ගම් වතුර. නැත්නම් ජල ගැලීම්. B අක්ෂරයෙන් දැක්වෙන්නේ අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්ක. මේ දිස්ත්‍රික්කවලට ප්‍රබලව බලපාන්නේ නියඟය. C අක්ෂරයෙන් දැක්වෙන්නේ කෑගල්ල හා නුවරඑළිය. මේ දිස්ත්‍රික්කවලට බලපාන්නේ නායෑම්. රෝම ඉලක්කම් අංක 3 සිම්පල් A කොටස යාපදව ඇති ආපදා කළමනාකරණ චක්‍රයේ රූප සටහනෙහි A හා C අවස්ථා දෙක මොනවාදැයි පිළිවෙලින් නම් කරන්න. A අක්ෂරයෙන් දැක්වෙන්නේ පෙර සූදානම. B අක්ෂරයෙන් ප්‍රතිචාර දැක්වීම, C අක්ෂරයෙන් යථා තත්ත්වයට පත් කිරීම, D අක්ෂරයෙන් අවම කිරීම. ඒ අනුව A අක්ෂරයෙන් පෙර සූදානමත්, C අක්ෂරයෙන් යථා තත්ත්වයට පත් කිරීමත් නම් කළ හැකියි. B රූප සටහනෙහි දැක්වෙන B අවස්ථාවේදී ක්‍රියා කළ යුතු ආකාරය ක්‍රියාමාර්ග දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. B අවස්ථාවේදී ප්‍රතිචාර දැක්වීමයි සිදුවෙන්නේ. මෙහිදී ආපදාවට ගොදුරු වූ ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීම, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, తాවකාලික නිවාස ලබා දීම, ආහාර ඇඳුම් පැළඳුම් ලබා දීම, උපදේශන සේවා සැපයීම දැක්විය හැකියි.